ළමයි මේ වීඩියෝ එක තුළ QX බ්‍රෝක නෙක්ස් කල් පාවිච් කර ෆුල් ට්‍රේඩින් ෂන් එකක් තියන ඉවරනකම් බලන්න මයින්ඩ එක ප්‍රක්ටිෂන්න ඉති මේ තපත් නෙස්කල් ස්ප ෆලෝක ස්ටුවන් කෙනෙක් තැන්ට කැපිටල් එක අසුතුරක් වෙන්න හදාගන තියෙනවා ඒ දවසේ ඩ බෝඩ් තින ඩොර හටහතක් විතර කිය දවස හල්තින ඩ දාසයක් දාලා තමයි නෙස්කල් ෙක්ස්පෙට් ස්ටජියකමයා මේ තත්තිර වෙත් තියෙන්නේ ඉති නෙක්කල් ෙක්ස්පෙට් ස්ටජිය කියන කැඩල්නේ කැඩල් තම බලන්නේ කැඩලු එක්ස්ට්‍රෆක්ෂ බලන්නේ එතකොට කැඩල් ගල හයිවින්රට තිය නිසා යාල කැපිටල් එක විදිර ගේන් කරගන්න මේ තව කෙනෙක් ඉතින් අප පබික් ටරිග නාලිකා ලින්ක තින විඩිය ඩිස්ක්‍රපෂන් එක ජොයින්න අප ස්ටල ෆීඩබක් ය කර තින ඒවගේ වාට නෙක් ලෙක්ස් ටිරගන්න නොන්න මෙම පින්මසේජ කලික් කරලා පවකටක් කරගන විස්තරගන්න පුළුව අයිබල් ළමයි හොද පොකටක්ස් පලටෆෝර්ම් යෝදාගන අපි මයින්ඩ පැට්ටිස් කරගන්න කැන්ල් රීඩින් ටෙක්නික එක හරහා ට්‍රේඩ් කරමු වට පේන ඇති මාකට් එකේ නේද පැඩිඩ් එක නිර්මාණය කරලා තියෙනවා මාකට් එක තුර මගේ එන්ට්‍රි ලෙවල් එක තියෙන මෙතෙන්ට ආවම මම සෙල් එන්ට්‍රි එකක් ගන්නවා මේ A මිල් ලෙවල් එකට. හරිද එක්ස්ට්‍රා ෆැක්ට්ස් එක්ක අපිට මාකට් එකේ බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර්ස් එක්ක අපිට කම්බයින් කරගෙන කන්ෆර්ම් කරගන්න පුළුවන් අනිවාර්යෙන් මාකට් එක මෙතනින් සෙල් වෙනවා කියලා. මාකට් එක මෙතෙන්ට ආපු ගමන් මම සෙල් කරනවා. හරිද දැන් මාකට් එක දැන් පල්ලෙහාට යනවා. නැවත මාකට් එකේ ඉන්න ඕනට හරි අපි chart එක මාරු කරලා වෙනතරකින් එන්ට්‍රි එක බලමු. අපි ඒ සබ් එක අපේ ආයක ගැන ඇහගහන් ඉමු. එතනට ආව ගම්මු නැත්නම් ගන්නෙ නැහැ. හරිද? මොකද අපිට next channel එකට අදාළ confirmations තියෙන්න ඕනේ. ඒ වගේම නිකන් FVGs ගන්නෙ නැහැ. දැන් මෙතන අපිට සෙල් කරන්න බෑනේ. නිකන් FVGs අපි ගන්නෙ නැහැ. ඒ මම පාඨමාලාවේදී උගන්වපු ඒ ලක්ෂණ හරියටම තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට ට්‍රේඩ් එක 100%ක් ෂුවර් කරලා ප්ලේස් කරගන්න පුළුවන්. හරිද? 100%ක් කියන එක මම හිතන්නේ හරිය නැහැ. බයිනරි ඔප්ෂන්ස් වලදී ඉහළ විනින් රේට් එකකින් අපිට ගන්න පුළුවන්. මොකද FVG එකකින් ගන්න FVG එකෙන් ට්‍රේඩ් 10ක් කරන් 7ක් වගේ වින් කරොත් වැලිඩ් FVG එකකින් ගත්තොත් ඔයා ට්‍රේඩ් 10ක් කරන් 9ක් වින් කරන්න පුළුවන්. මේකයි මම වැලිඩ් FVG ඉගෙනුවේ පාඨමාලාව තුල. රයිට්. අපි chart එක මාරු කරලා බලමු. I1 තමයි අද ට්‍රේඩිෂන් එකේ ගන්න ෆස්ට් ට්‍රේඩ් එක. සෙල් එකක් මම ප්ලේස් කරගන්නවා. රයිට්. ඔයාලා chart එක බලද්දි මෙහෙම බලන්න අවශ්‍ය නැහැ හොඳද? ඔයාලා chart එක බලද්දි මෙන්න මෙහෙම බලන්න. අවසාන ටික බලන්න. right? ඉතින් next channel follow කරන අය එක දන්නවා. මම ගන්නල් තියෙනවා. right? දැන් මෙතන trade එක ලබා ගැනීමේ ප්‍රධාන සාධක අපි බලන්න ඕනේ extra facts. right? extra facts තියෙන මේ ඉර ඇඳ ගමන් දන්නෝ. මේ ඉර ඇඳ ගමන් දන්නවා. ඉතින් පාඨමාලාව follow කරපුවා යම් කියන්න දෙයක් නැහැ. මගේ email level එක මෙතන one direction එක based වුණා. right one color candle direction එක based වුණා මෙතෙන්ට rest එක ගියා මම තමයි මාකට් එක ගමන් කරන්නේ ඉතින් මෙහෙම යනවා කියලා දන්නවා sure right ඒ තරම් confirmations තියෙනවා right ඉතින් ඔයාලට පුළුවන් මේ ක්‍රමවේදයට ට්‍රේඩ් කරන්න right එකයි මාකට් එක මූව් කරන හැටි candle technique කියන්නේ ඉතාමත් powerful technique හරිද ඒවා ඔයාලට තේරෙන්නේ ඔයා ලොස් වෙනකොට ඉන්ඩිකේටර් රොබර්ට් ගොඩ් වලින් ලොස් වෙනකොට තමයි තේරෙන්නේ ඇකියුරේට් ස්ට්‍රැටජි එකක් තියෙන්න අවශ්‍යතාවයේ වටිනාකම රයිට් මම දැනට අවුරුදු ගාණක් අවුරුදු 5කට වැඩිය බයිනරි ඔප්ෂන් ප්ලැට්ෆෝම් වලට මේ කැන්ඩල් ටෙක්නික් යූස් කරලා ඉහළ ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරගෙන තියෙනවා හොඳයි අද ට්‍රේඩින් සෙෂන් එකේ ෆස්ට් ට්‍රේඩ් එක මේ රන් වෙන්නේ ඔයාලට මතක ඇති මේ බැලන්ස් එකනේ අපේ YouTube channel එක follow කරන අය දන්නවා කීයෙන්ද පටන් ගත්තේ 65න් ඩොලර් 65න් පටන් ගත්තා හරිද right ඉතින් මම විතරක් නෙවෙයි මගේ ස්ටුඩන්ට්ස් ලක් මේ වගේ ලොකු බැලන්ස් වලට ගිහිල්ලා තියෙන පොඩි මුදල ඒ කියන්නේ ඩොලර් 100ට වඩා අඩු මුදලෙන් පටන් ගත්ත අය තමයි ගොඩාක් ඉන්නේ අය ලොකු බැලන්ස් වලට ගිහින් තියෙනවා right ලොකු බැලන්ස් කියන්නේ ඩොලර් 5000 10000 20000 30000 කියපු අයත් ඉන්නවා right මේ අපේ පබ්ලික් ටෙලිග්‍රෑම් නාලිකාවේ මම දාලා තියෙන ස්ටුඩන්ට් ෆීඩ්බැක් ගිහලා බලන්න මගේ ස්ටුඩන්ට්ස් ලා ෆීඩ්බැක් දාලා තියෙනවා හොඳයි අද ට්‍රේඩිෂන් එකේ ගත්ත පළවෙනි ට්‍රේඩ් එක මේ විදිහට අපි සාර්ථකව ප්‍රොෆිට් කරගන්නවා ඉතින් ඔයාලට අපේ නෙක්ස්ට් කැන්ඩල් එක්ස්පෙක්ටේෂන් පාඨමාලාවට සම්බන්ධ වෙන්න වැඩි විස්තර තියෙන වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්න මගේ contact links තියෙන මාව contact කරගෙන ඉගෙන ගන්න පුළුවන් අපි chart මාරු කරමු chart මාරු කළා මොනවද බලාපොරොත්තු වෙන්නේ chart මාරු කරන්න chart වල මේ නම වැඩක් නැහැ අපිට අපි බලන්නේ මේක මේ candles විතරයි අපි බලන්නේ right ඒකයි chart මාරු කරන්නේ නැත්නම් එක chart එකක් දාගෙන ඉන්න පුළුවන් එක chart එකක් දාගෙන පැය ගන්න එහෙම නෙවෙයි අපිට chart එක වැදගත් නැහැ අපිට වැදගත් වෙන්නේ candles හැදිලා තියෙන ආකාරය
අද ට්‍රේඩිෂන් එක ගන්න දෙවනි ට්‍රේඩ් එක ළමයි මම මෙතනින් බයි ට්‍රේඩ් එක ප්ලේස් කරගන්න ට්‍රේඩ් එක ගන්න ඉතින් ප්‍රමාදයි කමක් නැහැ ඒ වුණාට මාකට් එක මූව් වෙනවා ගොඩක් දුරට මාකට් එක මම පැන්සල් දාගන්න මේ ලෙවල් එකටවත් එන්න ඕනේ මේ හයි එකටවත් එන්න ඕනේ හරිනම් ළමයි ට්‍රේඩ් එක මේ හරියෙන් ගන්න ඕනේ රයිට් එක්ස්ට්‍රා ෆැක්ට්ස් එක මට තමයි ට්‍රෙන්ඩ් එක වැඩි ඩෙෆිජ් එක මත පදනම තමයි ළමයි ට්‍රෙන්ඩ් එක ලබා ගැනීම සිද්ධ කරන්නේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මොකද ෆස්ට් එකේ ගියා මෙතන ලෙවල් එකට ගිහින් තියෙනවා නැවත යන්න තියෙන ප්‍රොබබිලිටි එක යම් මට්ටමකට අඩු වෙනවා බලමු මොකද්ද වෙන්නේ කියලා හොඳයි ළමයි ගැටලුවක් නැහැ අපි එන්ට්‍රි එකට ප්‍රමාදයි ඒකයි උනේ ඒකත් දෙකක් ලොස් වුණාට ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි මාකට් එකේ රයිට් යම් ගොඩාක් කරලා අපි ලොස් වෙන්නේ අපේ තියෙන වැරදි අඩුපාඩු නිසා තමයි ලොස් වෙන්නේ නැත්නම් ස්ට්‍රැටජි එක හරියට හඳුනා ගැනීමේදී අපි අපෝසත් වෙන ස්ට්‍රැටජි එක හරියට ඔන්න මම කැන්ඩල් 3කින් buy එකක් ගහනවා ආයිති කිරි ගහට යන්න වගේ තමයි ෂොට් එක දැන් මොකක්ද තියෙන්නේ buy ඩෙෆිජි එකද නෑ එතන තියෙන්නේ සාමාන්‍ය FG එකක් ඒ ලක්ෂණ දන්න අය සාමාන්‍ය FG එකකට මාකට් එකේ වැඩ කරනවා නමුත් අපි යම් වෙලාවෙන් බලන්න ඕනේ මාකට් එකේ high win rate එකක් ගන්න ඒ කියන්නේ වැලිඩ් එක හොයාගන්න හැම වෙලාවෙම බලන්න නමුත් සාමාන්‍ය FG වල ප්‍රැක්ටිස් එකත් එක්ක ගන්න හැකියාව තියෙනවා හොඳයි ළමයි මතක තියාගන්න අපේ පබ්ලික් ටෙලිග්‍රෑම් නාලිකාවට ඇඩ් වෙන්න වැඩියෙන් ට්‍රේඩ් ගන්නට වඩා මම ටිකක් පැහැදිලි කරන්න තමයි උත්සාහ කරන්නේ තුන අඩුවෙන් ට්‍රේඩ් අරන් හරි මම පැහැදිලි කිරීම කරනවා හොඳයි ළමයි හතරෙන් ට්‍රේඩ් එක right අපිට එක්ස්ට්‍රා ෆැක්ට්ස් බලා ගන්න පුළුවන් මාකට් එක 1 ඩිරෙක්ෂන් එකක් බේස් කරගෙන මේ මින් ලෙවල් එක මෙන්න මේ වැලිඩ් එකට ගමන් කරලා මෙතනින් සෙල් වෙනවා તો ටෙක්නික් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ මාකට් එකේ එක්ස්ට්‍රා ෆැක්ටර්ස් එකක් තිබිලා බෑ අනිවාර්යෙන් නෙක්ස්ට් ඇනලිස්ට් පාඨමාලාවේ උගන්වපු ටෙක්නික් තියෙන්න ඕනේ හොඳයි ළමයි අපි ගත්ත හතරවෙනි ට්‍රේඩ් එක අපි සාර්ථකව ප්‍රොෆිට් කරගන්න ඕනේ නෙක්ස්ට් කැන්ඩල් එක්ස්පෙක්ට් ස්ට්‍රැටජි එක අනුව එතකොට ළමයි දැන් ට්‍රේඩ් එන්ට්‍රීස් හතරක් කරන් තියෙනවා හතරෙන් තුනක් ප්‍රොෆිට් එකයි ලොස් සයිඩ් එකට ගියේ ඒකත් අපේ තිබ්බ වැරද්දක් නිසා අපි ගත්ත වැරද්දක් නිසා නේද ටෙක්නික් වල වුණක් නෙවි හරිද තව එන්ට්‍රි එකක් ගහලා අපි ට්‍රේඩින් ස්ටේට් එක නවත්තමු මතක ඇතුව අපේ පබ්ලික් ටෙලිග්‍රෑම් නාලිකාවට ඇඩ් වෙන්න ඒකේ අපේ නෙක්ස්ට් කැන්ඩල් එක්ස්පෙක්ට් ස්ට්‍රැටජි එක ෆලෝ කරන ස්ටුඩන්ට්ස්ලා ෆීඩ්බැක් තියෙන ඔක්කොම විස්තර හැම වෙලාවෙම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්න පුරුදු වෙන්න ගොඩක් අය වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්නේ නැහැ ඒක මම ඔක්කොම විස්තර දාලා තියෙනවා හොඳයි ළමයි ෆයිනල් ට්‍රේඩ් එක මම මෙතනින් සෙල් එකක් ප්ලේස් කරගන්නවා හොඳයි ළමයි අද ට්‍රේඩිෂන් එක අවසන් කරන්න හදන්නේ ට්‍රේඩ් එන්ට්‍රීස් කියකද ට්‍රේඩ් එන්ට්‍රීස් පහක් ගත්තා පහෙන් හතරක් ප්‍රොෆිට් ඉහළ වින් රේට් එකක් තියෙනවා හොඳ කැපිටල් ගේන් එකක් අදත් තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට කැපිටල් එක ගේන් කරගන්න වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක චෙක් කරන්න නෙක්ස්ට් channel එක ෆලෝ කරන්න හොඳයි අපි ට්‍රේඩින් සෙෂන් එක නවත්තමු